Hi guys. ගොඩ කාලෙකට පස්සේ අපි ෆැමිලි ට්‍රිප් එකක් යන්න හදන්නේ. ඉතින් මම පැක් කරගෙන හිටියේ. මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. මොකද ලස්සන පැත්තකටනේ යන්නේ. ඒ නිසා මම vlog එකක් කරනවා. ඒක නෙමෙයි ඔයාලට කියන්න කතාවක් තියෙනවා. මම අලුතෙන් මයික් එකකුයි ට්‍රයිපොඩ් එකකුයි ඕඩර් කරා. මම මේ පැත්තෙන් දාන්නම් කොහෙන්ද ඒක ගත්තේ කියලා. ඒක හරිම හොඳයි. මම පාවිච්චි කරන ගමන් තමයි ඉන්නේ. ඒක හරිම හොඳයි. ඔයාලටත් ඕන නම් ඉතින් කතා කරලා ඕඩර් එකක් දාගන්න. එහෙනම් අපි දැන් පැක් කරමු. මං පොඩ්ඩක් පැක් කරලා ඉවරයි. මට ගෙනියන්න තියෙන බඩු ටික මම තියලා තියෙන්නේ. එහෙනම් අපි පැක් කරමු. එන්නකෝ එහෙනම් පැක් කරන්න. මුලින්ම ඇයි මොනවාද? අඳුරනවද මෙයා? මෙයා නැති පළවෙනි වීඩියෝ එක තමයි ඔයාලත් දකින්න යන්නේ. මොකද දන්නවද? මෙයාව එක යන විදිහක් නැහැ. මෙයාව තියලා යන්නේ. අපේ මල්ලි ගෙදර ඉන්නවා. අම්මයි මායි අප්පච්චි ආච්චි තමයි යන්නේ. අපි තැනකට එකතු වෙලා යන්නේ. ගොඩක් කට්ටිය යනවා. එහෙනම් බලමු. මං හරිම සතුටින් ඉන්නේ. මොකද ෆැමිලි ට්‍රිප් එකක් නේ. මං හරි ආසයි මගේ පවුලත් එක්ක මගේ කාලේ ස්පෙන්ඩ් කරන්න. එහෙනම් අපි පැක් කරමු නේද? හායි. එහෙනම් අපි පැක් කරමු. මම මුලින්ම දාගන්නවා අවසානයේ මදින් හිතන් ඉන්න දෙක. ඉතින් බෑග් එක ඉඩ ඇතුලේට කියන තමයි ප්‍රශ්නේ. අපි කොහොමද දාගමු. ඊට පස්සේ කොහොමත් ඒක ගියාට පස්සේ අඳින්න ඇඳුම් දෙකක් ගත්තා. ඒ දෙක අපි උඩින්ම දාගමු. ඒ දෙක පැත්තකින් තියලා මේ මං එක්ස්ට්‍රා ගත්ත දේවල් ඕනි වුණොත් කියලා තමයි මේ දෙක ගත්තේ. ඒකත් දාමු. මේ ට්‍රවුසර් එක මං දාගන්නවා. ඒකද මම මේක තනින් බලාපොරොත්තු වෙනවා. අපි මේක දාගමු. මේක දාන්න ඉඳ තමයි නැත්තේ. කමන්නේ අපි ආයෙත් දාමු. අපිට මේක යටින්ම දාන්න තිබ්බ නේද? අපි යටින්ම දාමු. අපි ඒක යටටම දාලා දැන් අර ලෙඩ ටික දාමු. මම හිතන්නේ නම් මට ඉඩ මදි වගේ. කමක් නෑ අපි සයිඩ් බෑග් එක මගේ මේකප් බඩු, මගේ ක්‍රීම්, එතකොට මගේ ජුවලරිස් ඒවා ටික ස්කින් කෙයාර් ටික අපි වෙන පොඩි පවුච් එකකට දාගෙන යමු. අපි බලමු මේවා ඉඩ ඇති වුණොත් හොඳයි. මම හිතන්නේ ඉඩ ඇති වෙයි කියලා. බලමු පොඩි කරගන්නත් බෑ. මම මේවා අයින් කරලා තියෙන්නේ. මම ලොකු බෑග්ස් ගෙනියන්න කැමති නෑ. ඒ නිසා තමයි මම මේ බෑග් එක තෝරගත්තේ. ටවල් එක අනිවාර්යෙන් ඕනේ. අපි මේක දාමු මේ උඩින්. ඊට කලින් බෙල්ට් එක දාලා ඉමු. බෙල්ට් එක මේ අයිනකින් උඩේ දාමු. මොකද බෙල්ට් එක අපිට ඕනේ වෙන්නේ අවසානට. ඒක මෙතනින් දාමු. අපේ ටවල් එකයි මං කැෂුවල් අඳින ඇඳුමයි අපේ අම්මලගේ බෑග් එකට දාමු. මොකද මගේ බෑග් එක ඉවරයි. ඒ නිසා අපි මේ දෙක එහෙම දාමු. දැනට කැප් එකත් අපි අර සයිඩ් බෑග් එකට දාමු. මේක දැන් මම ඇඳුම් මම ගෙනියන්න ඕනි කරන මගේ බඩු ටික මම මෙතෙන්ට ගෙනාවා. අපි දැන් ඒවා අපි දැන් මේ ටික පවුච් වලට දාගමු. මම මේ පවුච් එකට තමයි මගේ මේකප් බඩු ටික දාගන්නේ. දැන් අපි දාගමු. දාගමු අපි. මේ ලිබම් ගහයි හොඳයි. ඔයාලට තෝරන මොඩල් කරන්නේ ට්‍රේන් වන් එක. මේකේ ලිප් ස්ක්‍රබ් එකයි, ලිප් බාම් එකයි, ස්ක්‍රබ් කරන්න පොඩි ටූල් එකක් එනවා. ඔයාලට කරනවා නම් මම මේ පැත්තේ ඉස්තර එක දාලා තියන්න. ඔයාලා ඔයාලට එකක් දාලා බලන්න. ඇත්තටම හොඳයි. ලිප්ස් ඩ්‍රයි වෙනවා අඩුයි. පොඩි රෝස් පාට එකක් එනවා. චුට්ටක් try කරලා බලන්න. මම නම් මේක දැන්
සති 3ක් විතර තමයි පාවිච්චි කරන්න හරියට. ඒකත් මම ගෙනියනවා. මම ලිප්ස්ටික් ගොඩක් දාගෙන තියෙනවා. මගේ වැටුණා. මගේ හැන්ඩ් ක්‍රීම් මම ගන්නවා. මොකද හැන්ඩ් ක්‍රීම් එකක් උඹද? මස්කාරා එකයි අයිලයිනර් එකයි දෙක ගන්නවා. මිනි පර්ෆියුම් එකක් ගන්නවා. තව වැස්ලින් ලිප් බාම් එකක් ගන්නවා. මොකද ඒ පැත්ත ගොඩක් රස්නේ. මට රස්නේ ටිකක් අමාරුයි. ඒ නිසා මම හිතනවා මගේ තව සැලේ කියලා. ඒ නිසා තමයි මම මේ වැස්ලින් එකේ මේ ලිප් බාම් එක ගන්නේ. මගේ මේක පෞච් එක මම හදලා ඉවරයි. ඒක ඉවරයි. දැන් මම මේකට මම දාගන්න හදන්නේ මගේ සන්ග්ලාසස්, එතකොට ස්කින් කෙයාර්, මගේ මෙඩිසින්, එතකොට මගේ ක්‍රීම්, ඒ ටික තමයි මේකට මම දාගන්න හදන්නේ. අපි දාගමු මගේ හෙයර් කිට්ස් ඒවට තමයි මම මේක දාගන්න හදන්නේ. මගේ ජුවලරිත් මම මේක දාගන්නවා. මට ඒක හොයාගන්න ලේසි. ඒ නිසා මම මේකම දාගන්නවා. මොකද එතකොට මට දැන් දාන්න ඕනේ නැහැ. අපි මේකට. අපි ඉස්සෙල්ලාම දාමු. මගේ ක්‍රීම් එක. ක්‍රීම් එක මේකට දාන්න බෑ. අපි මේකයි ඩියුඩරන්ට් එකයි ඩියුඩරන්ට් එක විතරක් මේකට දාගමු. ඊට පස්සේ අපි දාමු මගේ ස්ක්‍රබ් එකයි ක්ලෙන්ස් එකයි. මම හෙට උදේට තමයි දාගන්නේ මගේ ෆේස් වොෂ් එක. මොකද හෙට උදේට මූණ වොෂ් කරන්න ඕනේ. ඒ නිසා ෆේස් වොෂ් එක හෙට උදේට දානවා. මේ දෙක මම දැන් මේකට දාගන්නවා. හරි. මේකට මම මගේ ජුවලරි ටික දාගන්නවා. හෙයර් ක්ලිප්ස්, එතකොට මගේ සන්ග්ලාසස් මම තව පෞච් එකක් තියෙනවා. ඒකට දාගන්නවා. ඒකට පුළුවන් නම් මගේ බොඩි ලෝෂන් එකත් මම මේකට දාගන්නවා. අපි බලමු එහෙනම් මේකට අපි මගේ ජුවලරි ටික දාගමු. මම මගේ ඉයරින්ග්ස් ගන්න වලට කප් එකක් පාවිච්චි කරනවා. නැත්නම් ඒවා එහෙම යනවා. මේක පාවිච්චි කරමු. මේ ඉයරින්ග්ස් ටික අරන් යනවා. මේ ඉයරින්ග් අරන් යනවා. පේනවද දන්නේ නැහැ. එතකොට තව මේ ඉයරින්ග්ස් ටික අරන් යනවා. අපි එහෙම ටික දාගමු. මම රින්ග්ස් ටික මේකට තමයි දාගන්නේ. දෙන එකක් වෙන එකට දාගමු. රින්ග්ස් ටික මේකටම දාලා අපි මේක ඉස්සෙල්ලා අනිත් එකට දාගමු. මම තව කප් එකක් ගත්තා. ඒකට මම මගේ නෙක්ලස් ටික දානවා. මේ 3 chain එකයි මෙන්න මේ 2 chain එක තමයි මම අරන් යන්නේ. මේ දෙක දාන්න අනුගත මම හරි දාලා බලමු. මම බ්ලොග් එක සම්පූර්ණයෙන්ම දාන්නවා. වෙලාවක් යන්නේ මගේ ෆෝන් එකේ බැටරි තිබුණොත් එහෙම තමයි ඉතින් දාන්න වෙන්නේ. නැත්නම් මට බ්ලොග් එක තුනවත් ගන්න වෙනවා. අපි මේ ටිකක් දාගත්තා. මගේ ලොකු ඉයරින්ග්ස් එකක් දාමු මේකට. අපි හෙයර් ක්ලිප්ස් එකක් දාමු. බොහොමකට මට හිත ලොකු හෙයර් ක්ලිප්ස් එක ඕනේ වෙයි. දැම්ම අපි එකම වහමු. ඒකට මම පැක් කරා. අපි දැන් මේ දෙක පැත්තකින් කරමු. දැන් මට තව පවුච් එකක් ඕනේ. මගේ මේ සන්ග්ලාසස් ටිකයි, මගේ මෙඩිසින් එකයි, මගේ බොඩි ලෝෂන් එකයි දාන්න. මම ටගල් ගිහලා තව පවුච් එකක් ඕනේ නේද? දැන් ආවා. අපි මේකට දාමු ටික. මේක මේකෙන් නැති වෙන මොකක් හරි ටූල් එකක් තියෙනවා නේද කරන්න. කොන්න වට්ටක් ගැහුවා. දැන් මේක මේකෙන් නැහැ. මේක මෙතනින් දාමු. මේක දාමු. මේක දාමු. ඒක හරි. දැන් තව මගේ මයික් එක දාන්න ඕනේ. මම කොහොමද මේක අරන් යන්න ඕනේ. ඒ නිසා මම මයික් එකයි මගේ චාර්ජර්ස් ඒ ඔක්කොම ටික මම මේ පවුච් එකට දානවා. මේක වහන්න පුළුවන් වුණොත් මම සතුටුයි. බලන්න. කැලේ දාන්න ලේසි. බලන්න මේක දාන්න පුළුවන් නේද කියලා. දැන් මේක ඉන්න මම ගත්ත ට්‍රයිපොඩ් එක. හරි හොඳයි. මේක අඩි 6ක් උසයිලු. අඩි 6ක් තියෙනවලු. ඔව් නේ අඩි 6ක් තියෙනවා. මම දැන් මේක දිගල්ල බැලුවේ. හොඳයි ඉතින්. ට්‍රැවල් කරන කට්ටියට ගොඩක් හොඳයි මේ වගේ දෙයක්. ඔය එක දාන්න. මම චෙක් කරගෙන යනවා. අවුතරයි. මම දැනට පැක් කරන්න ඕනේ. පැක් කරලා ඉවරයි. එහෙනම් තව දෙයක් මට මතක වුණා. මගේ බේස් මේ ටික දාගන්න ඕනේ. අපි ඒකත් මේකට දාමු. මට අනිවාර්යෙන් ඕනේ බේස් ටික. ඒක මේකට දාමු. හැලෙන එකක් නැති වෙන්නේ. එහෙනම් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. I will see you tomorrow. Bye. The next day. Hi. Good morning. අද අපි අර යනවා කියපු family trip එක යන්න තමයි හදන්නේ. මම මගේ ඇඳුම අඳන් ඉවරයි. මට දැන් අනිත් ටික තමයි කරගන්න තියෙන්නේ. මම හිතන විදිහට නෙමෙයි ඇත්තටම මම මගේ YouTube channel එක පටන් ගත්තට පස්සේ
දාන පළවෙනි ට්‍රිප් vlog එක තමයි මේක. ඒකත් මගේ පෝලේ කට්ටියත් එක්ක. මං හරිම ආසාවෙන් ඉන්නේ මේක යන්න. එහෙනම් අපි දැන් ලෑස්ති වෙමු. මම උදේම නාගත්තා කොණ්ඩේ වේලෙන්නත් ඕනේ. මේකප් එළිය දාන්නේ නැහැ. ඒ රශ්නේනේ මට දාඩිය දානවා. එතකොට නිකන් චන්ද්‍රමුඛී වගේ වෙන නිසා මේකප් එළිය දාන්නේ නැහැ. වෙනද දාන සිම්පල් මේකප් එකම දාලා අපි ලෑස්ති වෙමු. මං ඔයාලට කිව්වේ නෑ නේද කොහෙද යන්නේ කියලා. අපි යන්නේ අද කතරගම. කතරගම ගිහින් අපි එක තැනකට එකතු වෙනවා. වැල්ලවාය අපේ ආච්චිලා ගෙදරට. එතකොට එහෙ ඉඳන් තමයි අපි කතරගමට යන්නේ. ළමු ගොඩක් ඇවිදින්න තැන් තිබ්බොත් මම කොම් vlog එකට දාන්නම්. එහෙනම් අපි දැන් ලෑස්ති වෙනවා. හෙලෝ. මේ ට්‍රිප් එක මාස ගාණක් තිස්සේ ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. ඉතින් අද තමයි යන දවස. ඔන්න ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම හිතන විදිහට මේ vlog එකේ තියෙන සේරම වීඩියෝ ටික මේ vlog එකට දාන්න බැරි වෙයි. මොකද ඒ තරම් වීඩියෝ ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට කොටස් වශයෙන් මේ ට්‍රිප් vlog එක ගේන්න. ඉතින් මේක කතරගම ට්‍රිප් එකේ part 1 vlog එක. ඔයාලත් මේ vlog එකට කැමති නම් මාව subscribe කරලා, share කරලා, like කරලා, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි vlog එක බලමු. මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද මම voice over කරන්න හිතාගෙන හිටියේ නැහැ. තැන් වලින් තමයි මම voice over කරන්න ඉන්නේ. මොකද මම අලුතෙන් mic එකක් ගත්ත නිසා මට live voice කරන්න හිතුණා. ඉතින් ඔයාලා බලන්න මේ වීඩියෝ එකත් හොඳයිද කියලා. හොඳයි නම් මාව subscribe කරලා, like කරලා, comment කරන්නත් අමතක කරන්න එපා. අපි බණ්ඩාරවල ඉඳන් වැල්ලවායට යනකොට වෙලාව ඇති උදේ 9:00 විතර. අපි 9:00 විතර තමයි ගෙදරින් පිටත් වුණේ. ඊට පස්සේ තමයි අපේ ආච්චිලා ගෙදරට ඔක්කොම කට්ටිය එකතු වෙලා ඊට හවසම අපි කතරගමට ගියා. අපි දැන් යන්න තමයි හදන්නේ. මම අපි මෙතනින් මෙහාට යන්නේ මේ බස් එකේ. ඒ නිසා මම බස් එකේ තියෙන ටික වීඩියෝ කරන්නේ නැහැ. මම වැල්ලට ගිහලා හම්බෙන්න. අපේ කිකි බබාට දැනෙලාද කොහෙද අපි කොහේ හරි යනවා කියලා? මගේ ගාවින් හෙල්ලුනේම නැහැ යා. මගේ ඇඳුම් උඩයි හැම තැනම එයා හිටියා. කකුල් දෙකේ දොඩ්ඩට හිටියා. එයාව දාලා යනවා කියලා දැනෙලාද කොහෙද? ඉතින් අපි යන්න පිටත් වුණා. මේ අපි යන්නේ බණ්ඩාරවල ඉඳන් වැල්ලවායට. අපි වැල්ලවාය ටවුන් එකත් පාස් කරගෙන දැන් අපේ ආච්චිලා ගෙදරට යන පාරේ තමයි ඉන්නේ. අපි ආච්චිලා ගෙදරට යන ගමන් ඉන්නේ. බස් එකේ ආවේ. මාතර බස් එකක් හම්බුනේ. ඒ නිසා ආච්චිලා ගෙදර ගමන් බයින්න පුළුවන් වුණා. අපි යමු හෙට.
හායි කියන්න. අපේ ලොකු මාමයි ලොකු නැන්දයි නංගි මල්ලි තමයි එයාලා අපිට කලින් තමයි ආවේ. ඒ වුණාට එයාලට කලින් අපි ඇවිල්ලා. අපි බස් එක ගොඩාරියක් වේගෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දෙගොල්ලම එකට තමයි අපේ ආච්චිලා ගෙදරට ආවේ. එහෙනම් අපි යමු අපේ ආච්චිවයි සීයවයි බලන්න. ඔන්න ඉන්නවා අපේ ආච්චි සීයයි. එයාලා බරටම වැඩ අපි එනවා කියලා එයාලා දෙන්න උයනවා. කිකි බබා නැති අඩුව මෙන්න මේ කිටිය පුරවවුවා. එහෙත් ලස්සන කිටියෙක් හිටියා. අපි ඉතින් ආව සුරතල් කර කර හිටියා. මට මේ වෙලේ නම් මගේ කිකි බබාව ගොඩාක් මතක් වුණා. ඊට පස්සේ අපේ ආච්චි උයපුවේවත් කාලා අපි ගියා අපේ ආච්චිලාගේ ගමේ තියෙන ලස්සන තැනක් බලන්න. තැනකට යන්න හදන්නේ. ලස්සන තැනක්. හැබැයි මම නම් බහින්නේ නෑ. මම බයයි. අපි යන්. තාක්කලයන්. ඔන්න අපි ඒ තැනට ආවා. මාරම ලස්සනයි. මේකට කියන්නේ කිරින්දියෝයි කියලා. ඉතින් නම් වතුර ගොඩාක් තිබ්බ. දැන් මේ නිකන් පායන කාලේ වගේනේ. ඒ නිසා වතුර අඩුයි. මම නම් ගංගා දොළ වලට බහින්නේ නැහැ. මම බයයි. ඔය ගංගේම එක සැරයක් කිඹුලෙක්ද කොහෙද කට අරන් ඉන්නවා දැකලා එදායින් පස්සේ මම ගංගාල දොළ වලට බහින්නෙම නැහැ. කියන්න නම් ලැජ්ජයි. ඉතින් වතුර වලට බයයි කියලා ඉන්නේ අපේ නංගි. තව එක්කෙනෙක් ඉන්නවා මග බලාගෙන. හෙලෝ කතා කරන්න බැරි වුණා. මේ අපි ඉස්සෙල්ලා ගඟේ ගියා. මම නෑ මම බයයි. දැන් අපි ආච්චිලා ගෙදර ඉඳන් අපේ මාමලා ගෙදර යනවා. මාමා දැන් ආවා. එහෙනම් තමයි අපි කතරගම යන්න පටන් ගන්නෙ. හෙට ගිහිල්ලා තමයි මගේ අවුට්ෆිට් එකත් මාරුවට ගන්න හිතන් ඉන්නේ. තව ටිකකින් යනවා. එහෙනම් අපි යන අතරමඟ හම්බෙමු. ගොඩක් රස්නේ මේ පැත්ත. හොඳ වෙලාවට වැඩි මොකද මේකප් දාන්න ගන්න නැත්නම් චන්ද්‍රමුඛී පරාදයි. ඔන්න ඉතින් අපි පිටත් වුණා අපේ පොඩි මාමලා ගෙදරට යන්න. එහෙනම් මම කතරගම ට්‍රිප් එකේ part 1 vlog එක මෙතන ඉවර කරනවා. මම කතරගම ට්‍රිප් එකේ part 2 vlog එක ඉක්මනින්ම ගේන්නම් ඔයාලට බලන්න. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. කතරගම vlog එකේ part 2 එක අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බුත්සන්නයි bye.